ඊට කලින් පාඩමේදී ඔබට මතක ඇති අපි ඉගෙන ගත්ත ෆන්ක්ෂන් එකක් කියන්නේ කුමක්ද කියලා. මේ පාඩම තුළදී අපි ඉගෙන ගන්නවා ෆන්ක්ෂන් ආගියුමන්ට්ස් පිළිබඳව. කුමක්ද මේ ෆන්ක්ෂන් ආගියුමන්ට්ස් කියන්නේ? ඔබට මතක ඇති ඊට කලින් පාඩමේදී අපි ඇවරේජ් ෆන්ක්ෂන් එක භාවිතා කරලා යම් අගයන් කීපයකගේ සාමාන්‍ය අගය ගණනය කරගන්න ආකාරය පිළිබඳව සාකච්ඡා කරා. එහිදී ඇවරේජ් ෆන්ක්ෂන් එක තුලට අපි ලබා දෙන්නට අවශ්‍යයි එම සාමාන්‍ය ලබා ගැනීම සඳහා අපි ලබා දිය යුතු අගයන් අන්තර්ගත වන එම සෙල්ස් පිළිබඳව විස්තර. එහිදී අපට අවශ්‍ය නම් සෙල් 5ක තිබෙන අගයන්ගේ සාමාන්‍ය ගණනය කර ගන්නට ඒ සඳහා ඔබ එම සෙල් 5 සෙල් IDs ලබා දෙන්නට අවශ්‍යයි ඇවරේජ් ෆන්ක්ෂන් එක තුලට. මේ ආකාරයෙන් යම් ෆන්ක්ෂන් එකක් තුලට ලබා දෙන ඕනෑම අගයක් අපි ෆන්ක්ෂන් ආගියුමන්ට් එකක් වශයෙන් සලකනවා. මෙය සෙල් ID එකක් වන්නට පුළුවන්. එසේ නොමැතිනම් සෙල් රේන්ජ් එකක් වන්නට පුළුවන්. එසේත් නොමැතිනම් වෙනත් තනි අගයක් හෝ ස්ට්‍රින්ග් එකක් වන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් මෙහිදී ඔබට පෙනෙනවා ඇති මම ෆන්ක්ෂන්ස් දෙකක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරනවා. ඒ තමයි මුලින්ම ඇවරේජ් කියන ෆන්ක්ෂන් එක. ඇවරේජ් කියන ෆන්ක්ෂන් එක තුලට ඔබට පෙනෙනවා ඇති මම මෙහිදී සෙල් රේන්ජ් එකක් මේ ආකාරයට ආගියුමන්ට් එකක් වශයෙන් ඇතුළත් කරලා තිබෙනවා. ගණනය කිරීම සඳහා අපි ඇවරේජ් ෆන්ක්ෂන් එක තුලට ලබා දෙන්නට අවශ්‍ය ඇවරේජ් එක ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන එම අගයන් අන්තර්ගත වෙලා තියෙන සෙල් IDs හෝ එම සෙල්ස් තුල අන්තර්ගත අගයන් පවා අපිට මේ තුලට ඇතුළත් කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් වඩා පහසුව සඳහා සහ නිවැරදි ක්‍රමය සඳහා අපි අගයන් මේ තුලට ඇතුළත් කිරීම සිදු කරන්නේ නැහැ. අප සිදු කරන්නේ සෙල් IDs මේ ආකාරයට ඇතුළත් කිරීම. මෙහිදී අපි A2 කියන සෙල් එකේ සිට A100 දක්වා ඇති සෙල් සියල්ලගේම සාමාන්‍ය ලබා ගැනීම සඳහා තමයි මෙම ෆෝමියුලා එක නිර්මාණය කරලා තිබෙන්නේ. මෙහිදී ඔබට පෙනෙනවා ඇති අපි ලබා දීලා තිබෙනවා ආගියුමන්ට් එක වශයෙන් සෙල් රේන්ජ් එකක්. ඊළඟට අපි පහලින් තිබෙන අනෙක් උදාහරණය සලකලා බලමු. මේ අපිට දැක ගන්න පුළුවන් large කියන ෆන්ක්ෂන් එක අපි භාවිතා කරලා තිබෙනවා. Microsoft Excel තුල large ෆන්ක්ෂන් එක භාවිතා කරන්නේ යම් දී ඇති අගයන් කොටාශයක විශාලම අගය සොයා ගැනීම සඳහා. මෙහිදී arguments එකකට වඩා වැඩි සංඛ්‍යාවක් මෙම ෆන්ක්ෂන් එකට අපට ලබා දෙන්නට පුළුවන්. අපිට පේනවා ඇති මුලින්ම අපි සෙල් රේන්ජ් එකක් ලබා දීලා තිබෙනවා. A2 සෙල් එකේ සිට A100 සෙල් දක්වා විශාලම අගය සෙවීම සඳහා අපට අවශ්‍ය කරන එම දත්තයන් කොටස අපි ලබා දෙන්නේ මෙම පළමු ෆන්ක්ෂන් ආගියුමන්ට් එක භාවිතා කරමින්. ඊටමත් සරලව කිව්වොත් විශාලම අගය අපිට සොයන්නට අවශ්‍ය මෙන්න මේ A2 සහ A100 කියන සෙල් අතර තිබෙන අගයන් තුල. දෙවන ආගියුමන්ට් එක විදිහට ඔබට දැක ගන්න පුළුවන් දෙකේ ඉලක්කම අපි ඇතුළත් කරලා තිබෙනවා. මෙහින් අදහස් කරන්නේ ඇත්තෙන්ම අපි මෙහි සොයාගන්නේ විශාලම අගය නෙවෙයි දෙවනුවට විශාලම අගය. යම් සෙල්ස් ප්‍රමාණයක අන්තර්ගත අගයන්ගෙන් දෙවනුවට විශාලම අගය සොයා ගැනීම සඳහා ඔබට ඉතාමත්ම පහසුවෙන් large function එක භාවිත කරන්න පුළුවන්. මෙහිදී ඔබට පැහැදිලි වන කරුණක් තමයි ඇතම් function සඳහා arguments එකකට වඩා වැඩි සංඛ්‍යාවක් මේ ආකාරයෙන් අපි ඇතුළත් කිරීම සිදු කරන්නට අවශ්‍යයි. ඊළඟට අපි බලමු මේ ආකාරයට function arguments යොදාගන්නේ මොන ආකාරයෙන්ද කියලා Microsoft Excel worksheet එකක් තුල function නිර්මාණය කිරීමේදී. මෙහිදී ඔබට පෙනෙනවා ඇති මම විවෘත කරගෙන තිබෙනවා cell_references කියන Excel workbook එක. මෙම worksheet එක තුල ඔබට දැක ගන්නට පුළුවන් cells කීපයකම මේ ආකාරයේ අගයන් අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ වගේම ඇතැම් අගයන් ලබා ගැනීම සඳහා අපි ඉතාමත්ම සරල formulas භාවිත කරලා තිබෙනවා. ඔබට පේනවා ඇති A3 එකතු කිරීම B3 වැනි ඉතාමත්ම සරල formulas මෙහිදී අපි භාවිත කරලා තිබෙනවා. ඒ වගේම තමයි C3 සහ මෙහිදී අපි R7 කියන මෙන්න මේ ස්ථානයේ තිබෙන සෙල් එකේ absolute cell reference එක භාවිත කරලා ඉතාමත්ම සරල ෆෝමියුලා එකක් නිර්මාණය කරලා ඒ අපිට අවශ්‍ය කරන පිළිතුරු ලබාගෙන තිබෙනවා. අපි આવොත් 8 වෙනි රෝ එකට. මේ 8 වෙනි රෝ එකේ ඔබට පේනවා ඇති මේ අගයන්ගේ ටෙක්ස්ට් කලර් එක. එහෙම නැත්නම් මේ වර්ණයන් මම වෙනස් කරලා තියෙනවා කොළ පැහැයට. ඒකට හේතුව තමයි මේ අගයන් සියල්ලෙන්ම පෙන්වුම් කරන්නේ මේ ඉහත ඇති
පේලිවල අගයන්ගේ එකතුව. ඒ සඳහා ඔබට පෙනෙනවා මේ ස්ථානයේ අපි ෆෝමියුලා එකක් නිර්මාණය කරලා තිබෙනවා තරමක් දිග ෆෝමියුලා එකක්. මොකද හේතුව ඉහළින් තිබෙන සෙල් සියල්ලගේ මේ එකතුව තමයි අපි මේ ලබාගෙන තිබෙන්නේ ෆෝමියුලා එක භාවිතා කරලා. නමුත් මේ ෆෝමියුලා එක වෙනුවට අපිට හැකියාව තියෙනවා ෆන්ක්ෂන් එකක් භාවිතා කරන්නට. යම් අගයන්ගේ එකතුවක් ලබා ගැනීම සඳහා අපි යොදා ගන්නවා Excel වල තිබෙන sum කියන ෆන්ක්ෂන් එක. මම මෙහිදී මෙන්න මේ ස්ථානයේ නැවතත් වෙනස් කර ගන්නවා මෙහි ඇති ෆෝමියුලා එක. මම සමාන ලකුණ දාලා මම ටයිප් කරනවා sum. ඔබ මේ ආකාරයෙන් ටයිප් කරන්නට යද්දී Excel අපිට මෙවැනි ලයිස්තුවක් ලබා දෙනවා Excel තුල ඔබ මේ ටයිප් කළ අකුරු සහ වචන වලට ගැලපෙන ආකාරයේ ලයිස්තුවක්. මෙහිදී ඔබ තෝරා ගන්නට ඕන sum function එක. මේ ආකාරයෙන් ඔබට පුළුවන් keyboard එකේ up and down arrow keys භාවිත කරලා මේ ලයිස්තුව තුල මේ විදිහට ගමන් කරන්නට. මම මේදී sum function එක තෝරගෙන keyboard එකේ tab key එක press කරනවා. එය මේ විදිහට ඇතුළත් කරන්න. ඔබට පේනවා ඇති අපි මේ ටයිප් කරන ෆෝමියුලා එකට පහලින් අපිට යම් විස්තරයක් ලබා දෙනවා. sum function එක තුල arguments වශයෙන් ඔබ ඊළඟට ඇතුළත් කරන්නට අවශ්‍ය මොනවද කියන එක. sum function එක තුල arguments වශයෙන් ඔබට අවශ්‍ය නම් එක් අගයන් ඇතුළත් කරන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් මම මෙහිදී 26, සෑම විටදීම function arguments කමා එකකින් වෙන් කරන්නට අවශ්‍යයි. මම මෙහිදී 25, 14 අපිට පේනවා ඇති කමාස් වලින් අපි වෙන් කරනවා 36,47 වශයෙන්. මම මේ විදිහට ඒ අගයන් මම ඇතුළත් කරා. දැන් අපිට පේනවා ඇති මේම අවස්ථාවේදී sum function එක තුල arguments තිබෙනවා 5ක්. මොකද එක arguments අපි වෙන් කරලා තියෙනවා කමා එකකින්. දැන් මට මේ function එක සම්පූර්ණ කරගන්නට මේ විදිහට bracket එක භාවිතා කරලා closing bracket එකක් දාලා close කරන්න අවශ්‍යයි. ඊපස්ව keyboard එකේ enter key එක මම press කරනවා. ඔබට පේනවා ඇති මට 148 කියන අගය ඒ ආකාරයෙන්ම ලැබුණා. දැන් මේදී අපි තේරුම් ගන්නට ඕන sum function එක තුල arguments වශයෙන් අපිට අවශ්‍ය නම් මෙම cell තුල ඇති අගයන් ඇතුළත් කරන්නත් පුළුවන්. function එකක් තුලට arguments වශයෙන් එම අගයන් කෙලින්ම ඇතුළත් කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් මෙය නිවැරදි ක්‍රමවේදය නෙවෙයි. මොකද ඒකට හේතුව තමයි යම් මෙහිකින් ඔබ 26 27 බවට පත් කරොත් ඔබට මේ ෆෝමියුලා එකත් වෙනස් කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා නිවැරදි ක්‍රමය වන්නේ cell IDs භාවිතා කිරීම. මෙහිදී ඔබට අවශ්‍ය නම් තනි වශයෙන් cells එකිනෙක මේ විදිහට ලබා දෙන්න පුළුවන්. ප්‍රවේණ ඇති මම එකිනෙක cells arguments වශයෙන් ලබා දෙනවා. ඒදිත් මට එකම පිළිතුර ලැබෙනවා. අපිට පේන ඇති A3 සිට A4, A5, A6 සහ A7 කියන මේ cells සියල්ලම මම මේ ආකාරයට function එක තුල arguments වශයෙන් ලබා දුන්නා. නමුත් ඊටමත් පහසු ක්‍රමය තමයි ඔබට හැකියාව තියෙනවා මේ ආකාරයෙන් සියලුම cells ලබා දෙනව වෙනුවට cell range එකක් ලබා දෙන්නට. මම මෙහිදී සිදු කරන්නේ A3 සිට අපි මෙහිදී colon එක ඇතුළත් කරනවා cell range එකක් ඇතුළත් කරන්නට. A7 දක්වා සියලුම cells. දැන් අපිට පේනවා ඇති A3 සිට A7 දක්වා cell range එකක් අපි මෙහිදී ලබා දීලා තියෙනවා. මම keyboard එකේ enter key එක press කරද්දී ඔබට පේනවා ඇති මට එකම පිළිතුර තමයි ලැබෙන්නේ. මේ ආකාරයෙන් ඔබට functions භාවිතා කරන්න පුළුවන් Excel තුල එම function සඳහා ඔබ arguments ලබා දෙන්නට ඕන. අපි මෙහිදී ඉගෙනගත් arguments ලබා දිය හැකි විවිධ ආකාරයන් පිළිබඳව. දැන් මම මේ cell එක තුල තිබෙන එම formula එක copy කර ගන්නවා අනිකුත් cells තුලට. මේ විදිහට fill handle එක භාවිතා කරලා අපිට පේන ඇති මට එම අගයන් ඒ ආකාරයෙන්ම ලැබෙනවා. ඔබට මතකයි අපි මේ ටිකෙතදී විශාල අගයක් සොයා ගැනීම සඳහා භාවිතා කරන large කියන function එක පිළිබඳව සාකච්ඡා කරා. මෙහිදී මට අවශ්‍ය යම් අගයන් ප්‍රමාණයක විශාලම අගය හෝ දෙවනුවට විශාලම අගය හෝ තුන්වනුවට විශාල අගය ලබා ගන්නට. ඒ සඳහා තමයි මම large function එක භාවිතා කරන්නේ. මුලින්ම මම large function එක සඳහා ඒ අවශ්‍ය කරන ෆෝමියුලා එක ඇතුළත් කර ගන්නවා. මම මෙහි font size එක තරමක් විශාල කර ගන්නම් මේ ආකාරයෙන්. වඩාත් පැහැදිලිව පෙනෙන්නට. ඒ වගේම මෙහි font color එක මම වෙනස් කර ගන්නවා. අපි function එක ඇතුළත් කරනවා large. ප්‍රපේන ඇති මම type කරා. මෙහිදී large function එක සඳහා arguments දෙකක් අපි දෙන්නට අවශ්‍යයි. පළවෙනි එක තමයි array. දෙවෙනි argument එක තමයි k කියන එක. array එක වශයෙන් අපි ලබා දෙන්නට ඕන යම් cell range එකක් මේ ආකාරයෙන්. මම මෙහිදී A3 සිට B7 දක්වා සියලුම cells මේ ආකාරයට cell range එකක් වශයෙන් ලබා දුන්නා.
ඉන්පසු මම කමා එකක් දානවා දෙවන ආගියුමන්ට් එක ඇතුළත් කරන්නට. මෙහිදී මට අවශ්‍යයි මෙම සෙල්ස් තුල ඇති අගයන්ගෙන් විශාලම අගය ලබා ගන්නට. මම මෙහිදී 1 ඇතුළත් කරනවා. ඉන්පසුව එන්ටර් කරනවා. ඔබට පේනවා ඇති මෙම අපි තෝරාගත් අගයන් අතරින් විශාලම අගය වශයෙන් අපිට ලබා දෙනවා 63. ඒ නිවැරදි. ඔබ හොඳින් නිරීක්ෂණය කරොත් මෙම සෙල්ස් අතර තිබෙන විශාලම අගය වන්නේ 63. ඔබට අවශ්‍ය නම් දෙවන විශාලම අගය ලබා ගන්නට. එසේනම් ඔබට කරන්නට තිබෙන්නේ මෙහි මෙන්න මේ 1 කියලා තියෙන එක වෙනුවට ආගියුමන්ට් එක වෙනස් කරනවා අපි 2 වශයෙන්. දැන් ඔබට පේනවා ඇති ඔබට ලැබෙන්නේ දෙවනුව විශාලම අගය. ඒ තමයි 56. මේ ආකාරයෙන් ඇතැම් Excel functions සඳහා අපි arguments එකකට වඩා වැඩි සංඛ්‍යාවක් භාවිතා කරනවා. දැන් මෙම worksheet එක තුළ ඇති ඇතැම් අගයන් ලබා ගැනීම සඳහා අපි භාවිතා කරලා තිබෙනවා absolute cell references. මේදී ඔබට දැක ගන්නට පුළුවන් මම select කරොත් T3 කියන cell එක. එහිදී formula bar එක තුළ ඔබට දැක ගන්නට පුළුවන් C3 එකතු කිරීම R7. මෙහිදී R7 කියන cell එකේ absolute cell reference එක තමයි ඔබට දැක ගන්නට ලැබෙන්නේ. මම මෙහිදී මේ cell එක මත double click කරොත් ඔබට edit කරන්නට පුළුවන් එම formula එක. ඔබට දැක ගන්නට පුළුවන් මෙහිදී R7 කියන absolute cell reference ID එක. R7 cell එක කියන්නේ මෙන්න මේ cell එක. මෙම ස්ථානයේ තිබෙන මේ අගය තමයි අපි එකතු කරලා තිබෙන්නේ මේ cell තුලට. දැන් මට අවශ්‍යයි මෙම absolute cell reference එක function එකක් තුල භාවිතා කරන්නේ එහෙම නැත්නම් භාවිතා කළ යුත්තේ මොන ආකාරයෙන්ද කියලා ඔබට විස්තර කරන්නට. මේ අගය ලබා ගැනීම සඳහා අපට හැකියාව තියෙනවා sum කියන function එක භාවිතා කරන්න. මම මේ formula එක වෙනස් කරගන්නවා. සමාන ලකුණ මම නැවත ඇතුළත් කරලා මම type කරනවා sum. පසු මම keyboard එකේ tab key එක press කරනවා sum function එක ඇතුළත් කරන්නට එම ලයිස්තුවේ. දැන් මට අවශ්‍යයි මෙහි C3 කියන cell එක සහ R7 කියන cells වල එකතු ඇතුළත් කරන්නට. මෙහිදී මම මුලින්ම select කරනවා C3 cell එක. ඉන්පසුව මම කමා එකක් ඇතුළත් කරනවා. දෙවන පැරාමීටර් එක වශයෙන් මම ඇතුළත් කරන්නේ R7 cell එක. මෙහිදී මම R7 cell එක select කරනවා. නමුත් තේරුම් ගන්න මෙහිදී අපි R7 cell එකේ absolute cell reference ID එක තමයි භාවිත කරන්නට අවශ්‍ය. එම නිසා මම keyboard එකේ F4 key එක press කරනවා. R7 key එක R7 cell එක absolute cell reference එකක් බවට පත් කරගන්නට. ඉන්පසු මම closing bracket එක ඇතුළත් කරලා keyboard එකේ enter key එක press කරනවා. අපිට පේනවා ඇති මට එකම පිළිතුර තමයි ලැබුණේ. මෙහිදී මම මේ ආකාරයේ සරල සමීකරණයක් වෙනුවට Excel sum function එක භාවිත කරලා මෙම අගයන් දෙක එකතු ලබා ගත්තා. දැන් මට තිබෙන්නේ මෙය copy කරන්නට පහළට මේ විදිහට fill handle එක භාවිත කරලා click කරලා drag කරනවා පහළට copy කර ගැනීම සඳහා. අපිට පේනවා ඇති එකම අගයන් මේ ආකාරයෙන්ම අපිට ලබා ගන්නට පුළුවන්. මේ සෑම cell එකක් තුලම ඇති formula එක ඔබ හොඳින් නිරීක්ෂණය කරොත් ඔබට පේනවා ඇති R7 කියන මෙන්න මේ cell එකේ ID එක අපි ඇතුළත් කරගෙන තිබෙන්නේ absolute cell reference එකක් වශයෙන්. මේ ආකාරයෙන් ඔබට functions තුල absolute cell reference IDs භාවිත කිරීමේ හැකියාව තිබෙනවා.